මේ වීඩියෝ එක BTS තායිලන්ඩ් ටුවර් එකේ ටිකට්ස් ගත්තාම ලට රජමංගල ස්ටේඩියම් එක ළඟින්ම හොටෙල් එකක් හොයාගන්නේ කොහොමද කියලා බලමු. මම මාර්ච් 17 වගේ කොන්සර්ට් එක බලන්න ගියා බැංකොක් වල. හැබැයි මේක තිබුණේ රජමංගල ස්ටේඩියම් එකේ නෙමෙයි, සුපචලසායි නැෂනල් ස්ටේඩියම් එකේ. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට හිතුණා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඔයාලට කොන්සර්ට් එක දවසේ ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න ඕන නම් අනිවාර්යයෙන්ම කරන්න තියෙන එකම දෙයයි වොකින් ඩිස්ටන්ස් තියෙන හොටෙල් එකක් හොයාගන්න. බැංකොක් කියන්නේ සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්න ට්‍රැෆික් එක වැඩි සිටි එකක්. හිතන්න එදාට 50,000ක් 60,000ක් වගේ කොන්සර්ට් එක බලන්න එනකොට කොච්චර ට්‍රැෆික් එකක් ක්‍රවුඩ් එකක් ඉඳීද. එතකොට අපිට ස්ටේඩියම් එකට පයින් යන්න පුළුවන් දුරක හිටියොත් මේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න, ට්‍රැෆික් ප්‍රශ්න නැතුව අපිට කොන්සර්ට් එක බලන්න වෙලාවටම යන්න පුළුවන්. අපිට මුලින්ම ඕන වෙන්නේ මේකට Google Maps app එක ඕපන් කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය තැන ටයිප් කරවන්න. රජමංගල ස්ටේඩියම් කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මේ සර්ච් කරලා ආපු එක පොඩ්ඩක් zoom out කරලා මෙතනින් රජමංගල ස්ටේඩියම් එක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරාට පස්සේ අපි දැන් ඉන්නේ මේ ඒරියා එකේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඔප්ෂන් වලින් hotels වල සර්ච් කරන්න. hotels ටික සර්ච් කරාම මේ hotels වල ඔයාලට check in check out dates ටික දාලා ඉවර වෙලා මේක ක්ලෝස් කරන්න යන්න එපා. මේක පහළට drag කරලා මෙන්න මෙතන තමයි ස්ටේඩියම් එක තියෙන්නේ. ওই විදිහට ස්ටේඩියම් එකට ළඟ තියෙන හොටෙල්ස් මොනවද කීකේ මේවා zoom කර කර බලන්න. ඇත්තටම රජමංගල ස්ටේඩියම් එක ගාව තියෙන ගොඩක් හොටෙල්ස් sold out. ඒ කියන්නේ walking distance තියෙන ගොඩක් ඒවා sold out. හැබැයි පොඩ්ඩක් හෙව්වොත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඔයාලා හරියට බලලා හරියට plan කරලා හරි කන්සර්ට් එක තියෙන දවසට හරියන්න check in check out dates දාගන්න. මේක මම දැනට පෙන්නන්න December 1 ඉඳන් December 3 වෙනකන් 2 nights වලට availability check කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන රජමංගල ස්ටේඩියම් එක කිට්ටුව walking distance වගේ තියෙන ඒරියා එක අරගෙන පොඩ්ඩක් zoom කර කර අපිට හොඳයි කියලා හිතෙන hotels click කර කර බලන්න. ඒ වගේ prices කොහොමද කියලා ඒත් එක්කන availability එකක් check කරන්න. මේක ටිකක් වෙලා යන වැඩක්. ඉතින් ඔයාලට ළඟමයි කියලා හිතන ඒවා උඩ click කර කර බලන්න availability. එතකොට බලන්න මෙතන price category එකේ ඔයාලට පෙන්නනවා නම් මොනවාම හරි sites මේක book කරගන්න. ඒ කියන්නේ මේ අපි select කරපු dates වලට මෙතන availability තියෙනවා කියන එක. ඔයගොල්ලන්ට එහෙම මෙතනින් ඕන නම් check out dates වෙනස් කරලා උනත් availability බලන්න පුළුවන්. මම දැනට මේක පෙන්නන්න මේක booking.com එකෙන් මම open කරනවා. මොකද මට ලේසිම මම use කරන්නේ මේ app එක. මට app එක තියෙන ඉන්න මම මේක app එකෙන් open කරනවා. app එකෙන් open කරාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන්නේ මොන වගේ option ද කියලා බලා ගන්න මේ අපි තෝරගත්ත hotel එකේ. මේ තෝරගත්ත හොටෙල් එක බාත් වලින් ඒ කියන්නේ තායි බාත් වලින් 6390ක් කියලා පෙන්නනවා. ඒක ටැක්සස් ඔක්කොම charges ඇඩ් වෙච්ච ගාන. ඒ කියන්නේ අපිට මීට අමතරව කිසිම ගාණක් ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේක උඩ ක්ලික් කරලා ඉවරලා select rooms වලට ගිහිල්ලා rooms options බලන්න. මෙතන තියෙන price for 2 adults හැමතිස්සෙම යන්න free cancellation තියෙන එකට. මොකද අපි මේක book කරන්නේ ඉස්සරහට මාස 6ක් විතර ඉස්සරහට තියෙන ඉවෙන්ට් එකකට. මොකද අපි මොන වගේ දෙයක් ඉස්සරහට වෙයිද කියන්න දන්නේ නැහැ. වෙදර් කන්ඩිෂන් කොහොම වේද, ෆ්ලයි කරන්න පුළුවන් වේද, ෆ්ලයිට්ස් ටිකත් මේ දවස් වෙනකොට අපිට බුක් කරගන්න පුළුවන් වේද. ඒ හින්දා එහෙම රිස්ක් එකක් තියෙන හින්දා අනිවාර්යයෙන්ම මේක ෆ්‍රී කැන්සලේෂන් ඔප්ෂන් එකකට යන්න ඔයාලා. එතකොට ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා මේක අනිවාර්යයෙන්ම බුක් කරන්න කලින් මේ රූම් එකේ තියෙන ෆැසිලිටීස් මොනවද කියලා චෙක් කරන්න. අනිවාර්යයෙන්ම බලන්න බාත්රූම් එක ෂෙයාර්ඩ් බාත්රූම්ද නැත්නම් ප්‍රයිවට් බාත්රූම් තියනවද, බාත්රූම් එකේ බිඩට් එකක් තියනවද, එතකොට වෙන මොනවද මේගොල්ලන්ගේ ෆ්‍රී වයිෆයි තියනවද, ඔයාලට පාකින් ස්ලොට්ස් ඕන නම් ඒව තියනවද, ලිෆ්ට් එකක් තියනවද, මේ හැමදේම චෙක් කරලා ඉවරලා මේක දාන්න. දැක්ක ගමන් තියනවා කියලා දාන්න එපා. ඒ ටික බලලා ඉවර වුණාට පස්සේ ඔයාලට මෙතන රිසර්ව් බටන් එක ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මෙතන ඔයගොල්ලන්ට ඩීටේල්ස් ටික ෆිල් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ next step එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන ආපහු ඔයාලගේ data double check කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා damage deposit fully refundable කියලා. තායි බාත් 500ක් අරගන්න. ඒක check in වෙන දවසට දීලා check out වෙන දවසට room එකේ damages මුකුත් නැත්තම් ඔයගොල්ලන්ට ආපහු ඒගොල්ලෝ refund කරනවා. ඊට පස්සේ final step එකට යන්න මෙතන තියෙන payment information. මෙතන හැමතිස්සෙම pay now option එක දෙන්න එපා. pay on, pay later, pay at the property ඒ වගේ option තිබ්බොත් ඒ option වලට යන්න.
ඊට පස්සේ ඔයගොල්ලෝගේ කාඩ් ඩීටේල්ස් ඇඩ් කරන්න. මගේ කාඩ් එක ඇඩ් කරලා තියෙන හින්දා මම CVC නම්බර් එක දාලා ඉවර වෙලා use this card option එක ක්ලික් කරනවා. තප්පර 10ක් 15ක් වගේ යනකොට ඔයගොල්ලෝගේ booking confirmation එක ඔයගොල්ලන්ට එනවා. ඔයාලා මේකට use කරපු email එකටත් ඊමේල් එකක් එනවා booking confirmation එක. මෙතනදී ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේ වෙලාවේදී ඔයගොල්ලන්ගේ කාඩ් එකෙන් සල්ලි කපා ගන්නෙ නැහැ. ඔයගොල්ලන්ට ෆ්‍රී කැන්සලේෂන් පීරියඩ් එකක් තියෙනවා. ඒ කැන්සලේෂන් පීරියඩ් එක ඇතුළත ඕනම දවසක ඔයගොල්ලන්ට මේක ෆ්‍රී කැන්සල් කරන්න පුළුවන් සල්ලි අය කිරීමක් තොරව. හැබැයි ඔයාලා මේ ෆ්‍රී කැන්සලේෂන් ඩේට් එකෙන් පස්සේ මේක කැන්සල් කරොත් ඔයාලට ඔයගොල්ලන්ගේ කාඩ් එකෙන් යම්කිසි මුදලක් එයාලා කපා ගන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න බුකින් එකක් දැම්මට පස්සේ රජමංගල් ස්ටේඩියම් එකේ ඉඳන් ඒ බුකින් එක දාපු හොටෙල් එකට කොච්චර ඩිස්ටන්ස් එකක් තියනවාද කියලා බලන්න. ඒක හැමතිස්සෙම වෝක් මොඩ් එකට දාලා බලන්න කොච්චර කිලෝමීටර්ස් ගානක් තියනවාද කියලා. දැන් අපි මේ බුක් කරපු එක 1.3 කිලෝමීටර්ස්. සාමාන්‍ය දුරක් යන්න තියෙනවා විනාඩි 20ක් වගේ. ඒත් මම නම් කියන්නේ ඒ විනාඩි 20 යන එක ලේසි. ඔයා කිලෝමීටර් 4-5ක් දුරින් හොටෙල් එකක් බුක් කරගන්නවට වඩා. එහෙනම් කොන්සර්ට් එකට ළඟින්ම හොටෙල් එකක් බුක් කරගන්න ලැබෙන්න කියලා විශ් කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. Thank you for watching. See you in the purple ocean. Bye.